ගොවියා පාරට ආවම ඔක අසිප්පුකාරයා. කෙහෙල් කනත් කපාගෙන කැප් එකේ දාගෙන ඔබතුමාලා දේශපාලනය කරේ. ඉතින් දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා ගොවියට කසිප්පුකාරයයි කියලා. ලැජ්ජයි. අපි දැක්කනේ දැන් ඔබතුමාලගේ മന്ത്രിවරු ඇමතුරුන්ගේ සහෝදරයෝ මත්කුඩු එක්ක ඇල්ලෙනවනේ. හැබැයි ඒවා කියනකොට ඔබතුමාලා හරියට මීපටව වගේ පූස් පටව වගේ වාඩිලා බලාගෙන ඉන්නවා. අපේ කරු අමාත්‍යවරයෙක් කියනවා මේ පොහොට්ටු වගේ හසුනවලු. එයාට අමතක වෙලා එයාලා තමයි විපක්ෂ හිටියේ. අපි ආණ්ඩුවේ ඉන්න කාලේ එයා තමයි සෙන්කෝලි උස්සන් කියේ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා විපක්ෂය සෙන්කෝලි උස්සනවා. බෝම්බත් ගැහුවා ඒ කාලේදී අපි ඒවා පස්සේ කතා කරමු. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා ගරු සභාපතිතුමේ රෝගීන් 10 දෙනෙක් එනකන් දුම් ගහන. ඩෙන්ගු වලට. දැන් හරියට දැන් 50000ක් ඉන්නවනේ. දැන් ප්‍රාදේශ සභාවට දුම් ගහන්න පුළුවන්. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා හතර වටේ වැව් අසරින් කරනවා. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. වෛද්‍යවරු නැහැ. එදා ඔබ තමුන්නාසලා විපක්ෂ ඉන්නකොට බෙහෙත් 100 ගාණක් නැහැ කියලා ලොකුවට ආందోලනාත්මක ප්‍රකාශ කරා විතර නෙවෙයි කෑක් ගහලා පාරේ යකා නැටුවා. අද ඊට වඩා බෙහෙත් නැහැ. විපක්ෂ ඉන්නකොට නම් ඔබ තමුන්නාසලා 150ට වී ගන්නවා කිව්වා. අද ආණ්ඩුවේ බොහොර ටික එනකොට ගොයන් කපල ඉවරයි. ඒ ඔක්කොම කාරණා ASCII පිටරටින් හාල් ගේන. පිටරටින් හාල් ගේන්නේ ගොයන් කැපෙනකොට යලකන්නේ. ගොයන් කැපෙනකොට හාල් ගෙනාම වී මිලත් වටනවා හාල් මිලත් නගිනවා. ඔබ තමුන්නාසල විරුද්ධව වෛද්‍යවරු පාරට ආවොත් වෛද්‍යවරයා හොරා. ඔබට විරුද්ධව ශිෂ්‍ය සංවිධානයක් පාරට ආවොත් ශිෂ්‍ය සංවිධානය හොරු.